රයිට් පුතේ මම අද ඔයාලට කතා කරන්නේ ඉන්දිය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පාලකයෙක් වුණ සමුද්‍රගුප්ත රජතුමා පිළිබඳව. ගුප්ත යුගයේ ආරම්භක පාලකයා තමයි මහරජා ශ්‍රීගුප්ත කියලා කියන්නේ. මහරජා ශ්‍රීගුප්තගෙන් පසුව ගුප්තුගේ බලයටපත් වෙනවා මහරජා ශ්‍රී ඝටෝත්කචගුප්ත. ඝටෝත්කචගුප්තගෙන් පස්සේ බලයටපත් වෙනවා පළවන චන්ද්‍රගුප්ත රජතුමා. මේ පළවන චන්ද්‍රගුප්ත කියලා කියන්නේ ගුප්ත යුගයේ පළවෙනි ස්වාධීන පාලකයා. පළවන චන්ද්‍රගුප්ත රජතුමාගේ පුතා තමයි සමුද්‍රගුප්ත කියලා හඳුන්වන්නේ. එවනම් මේ ගුප්ත යුගයේ අතිශ්‍රේෂ්ඨතම පාලකයා විදිහට විශේෂයෙන් ගුප්ත යුගයේ ප්‍රධාන වැදගත්කමින් යුක්ත පාලකයා විදිහට හඳුන්වන්න පුළුවන් සමුද්‍රගුප්ත රජතුමා. මේ සමුද්‍රගුප්ත රජතුමාට කියනවා සටන් 100ක වීරයා කියලා. ඒ වගේම කවිරාජ කියලා කියනවා. ඒ තරම්ම වූ දේශපාලනික ජයග්‍රහණ අත්පත් කරගත්තු පාලකෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් විභාගයේදී ගුප්ත යුගයෙන් ප්‍රශ්නයක් අහුවොත් සමුද්‍රගුප්ත රජතුමා පිළිබඳව අහුවොත් ලකුණු 16ක කොටසක් හැටියට තමයි ඔයාලගෙන් විභාගයේදී සමුද්‍රගුප්ත කියන පාලකයා පිළිබඳව තොරතුරු විමසන්නේ. ඒ නිසා සමුද්‍රගුප්ත කියන පාලකයාගේ වැදගත්ම දේශපාලනික ජයග්‍රහණ දෙකක් පිළිබඳව අද මම ඔයාලා වෙනුවෙන් කතා කරනවා. මේ සමුද්‍රගුප්ත රජතුමාගේ සමුද්‍රගුප්ත රජතුමාගේ වැදගත් දේශපාලනික ජයග්‍රහණයක් තමයි දකුණු ඉන්දියාව ආක්‍රමණය කිරීම. දකුණු ඉන්දියාව ආක්‍රමණය කරලා සමුද්‍රගුප්ත රජතුමා පාලන ඒකක 12ක් යටත් කරගන්නවා. දක්ෂිණ කෝසලයේ මහේන්ද්‍ර මහා කාන්තාරයේ ව්‍යාග්‍ය රාජ කෞරාලයේ මන්ත්‍ර රාජ ඒරන්ද පල්ලවේ දමන කොට්ටූරේ ස්වාමිදත්ත පිෂ්ඨපුරේ මහේන්ද්‍ර වර්මන් අවමුක්තයේ නීලරාජ වෙංගියේ හස්ති වර්මන් පල්ලක්කයේ උග්‍රසේන දේවරාෂ්ටේ කුවේර කුත්තලපුරේ ධනංජය කාංචියේ විෂ්ණුගෝප. එවනම් පුතේ දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මෙන්න මේ පාලන ඒකක 12 තමයි සමුද්‍රගුප්ත රජතුමා දකුණු ඉන්දියාව ආක්‍රමණය කරලා ජයග්‍රහණය කරන්නේ. විශේෂයෙන් සමුද්‍රගුප්ත රජතුමා පිළිබඳව ඔයාලා ප්‍රශ්නයකට පිළිතුරක් ලියනවා නම් අනිවාර්යයෙන්ම මේ පාලන ඒකක 12 මතකයේ තිබීම වැදගත් වෙනවා. එවනම් පුතාලා මතක තියාගන්න දක්ෂිණ කෝසලයේ මහේන්ද්‍ර, මහා කාන්තාරයේ ව්‍යාග්‍යරාජ, කෞරාලයේ මන්ත්‍රරාජ, ඒරන්ද පල්ලවේ දමන, කොට්ටූරේ ස්වාමිදත්ත, පිෂ්ඨපුරේ මහේන්ද්‍ර වර්මන්, අවමුක්තයේ නීලරාජ, වෙංගී හස්ති වර්මන්, පල්ලක්කේ උග්‍රසේන, දේවරාෂ්ටේ කුවේර, කුත්තලපුරේ ධනංජය, කාංචියේ විෂ්ණුගෝප කියන පාලකයින් යටත් කර ගන්නවා
දකුණු ඉන්දියාව ආක්‍රමණය කරලා සමුද්‍රගුප්ත රජතුමා. එතකොට සමුද්‍රගුප්ත රජතුමාගේ වැදගත් දේශපාලනික කටයුත්තක් තමයි දකුණු ඉන්දියාව ආක්‍රමණය කරලා ජයග්‍රහණය කිරීම. සමුද්‍රගුප්ත රජතුමාගේ දේශපාලනික කටයුතු පිළිබඳව තොරතුරු විමසා බලනකොට විශේෂයෙන් ගංගානම් ගඟ අසබඩ නාග ගෝත්‍රික පාලකයින් 9 දෙනෙක් යටත් කරගත්තා. ගංගානම් ගඟ අසබඩ නාග ගෝත්‍රික පාලකයින් යටත් කරගත්තා. නාග ගෝත්‍රික පාලකයින් කීයද යටත් කරගත්තේ? 9ක්. නාග ගෝත්‍රික පාලකයින් 9 දෙනෙක් යටත් කරගන්න 9 දෙනෙක් යටත් කර ගැනීමට කටයුතු කරනවා සමුද්‍රගුප්ත රජතුමා. විශේෂයෙන් හරිසේන කවියාගේ අලහබාද් ප්‍රශස්තියේ මේ පිළිබඳව තොරතුරු සඳහන් කරලා තියෙනවා. හරිසේන කවියාගේ අලහබාද් ප්‍රශස්තියේ නාග ගෝත්‍රික පාලකින් 9 දෙනා යටත් කිරීම පිළිබඳව පමණක් නෙවෙයි සමුද්‍රගුප්ත රජතුමාගේ දකුණු ඉන්දියා ආක්‍රමණය පිළිබඳව පවා තොරතුරු එහි ඇතුළත් වෙනවා. විශේෂයෙන් මේ ගංගානම් ගඟ අසබඩ නාග ගෝත්‍රික පාලකයින් 9 දෙනෙක් යටත් කරගත්තා. කවුද මේ නාග ගෝත්‍රික පාලකයෝ? රුද්‍රදේව, ගණපති නාග, නාගදත්ත, රුද්‍රදේව, ගණපති නාග, නාගදත්ත, මතිලා, නාගසේන, නන්දි, අචියුත, චන්දවර්මන්, බාලවර්මන්. right. ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ රුද්‍රදේව, ගණපති නාග, නාගදත්ත, මතිලා, නාගසේන, නන්දි, අචියුත, චන්දවර්මන්, බාලවර්මන් කියලා නාග ගෝත්‍රික පාලකින් 9 දෙනෙක් යටත් කර ගැනීමත් සමුද්‍රගුප්ත රජතුමාගේ වැදගත්ම දේශපාලනික ජයග්‍රහණයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. එhmenan පුතේ මේ කරුණු ටික ඔයාලා මතකයට ගන්න. ගුප්ත යුගය හා සම්බන්ධව ප්‍රධාන වශයෙන් වැදගත් මාතෘකාවක් විදිහට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්. මම ඉදිරියේදී කතා කරනවා සමුද්‍රගුප්ත රජතුමාගේ අනෙක් දේශපාලනික ජයග්‍රහණ පිළිබඳව.